ඔබ රෝස්ගේ ෆන් හිඳ වෙත සාදරයෙන් පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම channel එක subscribe කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැන ගැනීම සඳහා bell icon එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වෙනං කතාවේ 9 වෙනි දිගහැරීමයි මේ. Good morning ශුදුනෝනා, කොහෙද මේ උදෙන්ම යන්න දඟලන්නේ? අනේ අනවස් මට පරක්කුයි. ඒව මට අදාළ නෑ සුදු. ඊයේ බෑ කිව්වනේ අද මාත් එක්කම නාලා යන දිහාක යමු දෙන්නම. අනේ නෙමි. අනවස් කෙල්ල උස්සන් යන්න විය. අම්මේ කෙල්ල මොකෝ අද පරක්කු. වෙනදට වෙලාවට මෙනෝනේ. අද නැගිටින පරක්කු නා වං ඒකයි. හාකෝ මොකෝ තොර පිස්සුද hina වෙන්නේ? නිකන් ඉතින්. ඒක තමයි ගෑණිය හොය පිස්සුද කියලා. පිටිපස්සෙන් ඇහිච්ච කහින සතර රේණු හා නේහ හැරී බැලුවේ. හිටියේ වෙන කවුරුත් නෙවෙයි අසංක. තමුල්ල දෙන්න වැඩ වෙනුවට කරන්නෙම කතා කර කර ඉන්න එක නේද? කවද්දෝ තමුස්ලා ඝන පරියට වැඩ කරන්නේ. ඒකට නම් කෙල්ල දෙනු යකා වැහුණා. ඝන පරියටත් වඩා වැඩ කරන දෙන්නට මෙහෙම කියද්දි හිත රිදෙන එකයි කේන්ති යන එකයි සාමාන්‍යයි. මේ සර් අපි ආගේ යටින් තමයි වැඩ කරන්නේ. ඒත් එහෙම චෝදනා කරන්න සර්ට බෑ. මොකද සර්ගේ අතින් වෙන වැරදි පවා අපි හරි ගස්සනවා. අන්න ඒ නිසා සර් කතා කරද්දි කට පරිස්සමින් කතා කරන්න. දැන් තමුල්ලා හිතන් ඉන්නේ මටම සද්ද දාලා මගේ ඔෆිස් එකේම වැඩ කරන්නද? ඒකත් බලමු හාමිනේලා දෙන්න. නරක මිනිහට කට දුන්නේ කියන එක මතක තියාගන්න. අනික තමුන් මං ගැන දැනගෙනත් මාත් එක්ක එකට ආවා එහෙනම්. අපි බලමුකෝ. කියමර තිබූ සියල්ල කියා අසංකෙතනින් යන්න ගිය නේහ දිහා රවා බලමිනි. බං ඌ මොකද්ද කියලා ගියේ? උඹ ඌව දන්නවද? මොකෝ උඹ මේ වෙනකම් මට කිව්වේ නැත්තේ? ඒක ලොකු කතාවක් රේනු. ඒකයි. කමක් නෑ බං. උඹ මගේ එකී කියලා මං හිතුවට උඹ මාව එහෙම බලන්නේ නෑ කියලා මට දැන් තේරුණා. අනේ බං. නෑ බං උඹ මුකුත් කියන්න ඕනේ නෑ. මම ඊට පස්සේ මගේ ලිමිට් එකේ ඉන්නම්. කොහෙද බං යන්නේ? ඉඳහන්. ඔහොම මට කියන්න ඉඩ දියන්. මට මොකුත් අහන්න ඕනේ නෑ බං. උඹ කියන්න ඕනේ නැති නිසා වෙන්නත් නේ හැංගුවේ. ඒ නිසා මට කියන්න එපා බං. අනේ බං එහෙම දෙයක් නෑ. මං කියන දේ අහපන්. නේහ කොච්චර කතා කරත් රේණු නෑ නැවතුනේ. කෙල්ලත් පස්සේ කතා කරමු. දැන් කොහොමත් රේණු කේන්තියෙන් ඉදි කතා කරන්න බැරි නිසා කෙල්ලේ කුටියට ගිහින් වැඩ බලන්න විය. හෙලෝ චූටි කොහෙද ඉන්නේ? මං ඔෆිස් එකේ යක්කි මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ සුදු අපි ඔයාලගේ ගෙවල් පැත්තේ එන්න බැලුවේ. එන්න මං තව ටිකකින් ඕෆ් වෙනවා. හරි චූටි එහෙනම් අපි 5 වෙද්දි වගේ එන්නම්. හරි අක්කී පරිස්සමින් එන්න. වත් චූටි. අකේ කෝල් එක ඉවරුණා. නේහ අනහස්ට කෝල් කරන්න විය. අනහස් මාව ගන්න එන්න පුළුවන්ද? අක්ක එනවායිකෝ අපේ ගෙදරට. මැනික මාත් ෆ්‍රී. එහෙනම් පරිස්සමින් එන්න. හරි මැනික. නේහ කතා කරලා හැරෙද්දිම පිටිපස්සේ හිටියේ මැඩම් යන්න වගේ. මගේ හොඳම යාළුවා එනවා කිව්වද ගන්න? තමුන්ට මොකටද ඒවා? මට මොකටද? අතාරිනවා අසංක රිදෙනවා අතාරිනවා මගේ අත. බෑයි තමු මොනවා කරන්නද? චටස්. තමුන්ට කොහෙන් ආපු හයියකටද කියනවා මගේ ගෑණි වල්ලන් ඉන්නේ. අනවස් අසංකට ගහන ගමන් කෑ ගහන්න විය. තමුසේ ගෑණි කලින් මාත් එක්ක පවුල් කාලා තියනවා කියන එක තමුන්ට මතක නැද්ද? මොකක්ද තමුන් කිව්වේ? අද මන් තෝ මරනවා දැනගනින්. අනවස් අසංකගේ බෙල්ලෙන් අල්ලා ඔසවන්න විය. අනේ අනවස් අතාරින මැරෙයි අනවස් තෝත් කියන් අනවස් නේහ දෙස දවා අලු කරන බැල්මින් බලන්න විය. එතකොට මෙතන හිටපු කට්ටිය ඇවිත් දෙදෙනාට වෙනතකට ගෙන ගියේය. අනහස් ටිකකින් නේහවත් ඇදගෙන ගෙදර එන්න විය. එන මගට කිසිදු කතාබහක් නැත. ආවේගෙට විනාඩි 2-3කින්ම ගෙදර ඇවිත් ඉවරයි. දෙදෙනාම පැමිණෙද්දි නේහගේ අක්කා පැමිණී සිටි නිසා දෙදෙනාම නිහඬ වුණේ කතාව කරන්න මේ නිසි වෙලාව නොවන නිසයි. ඇති යාන්තම් දැන්වත් ආවා. අපි මේ බැලේ යන්න කියලා. දෙන්නම නැති නිසා. පොඩ්ඩක් වැඩ ඉවර වෙන පරක්කු වුණා. මං හිතුවා හරි දැන් ගිහින් දෙන්නා චේන්ජ් කරන් එන නිදහසේ කතා කරමු. අක්කේ. නේහ අනවස්ගේ රූම් එකට ආවා. නේහ අනවස්ට කතා කරත් අනවස් කතා කරේ නැහැ. ඒකෙන්ම කෙල්ලට තේරුණ අනවස් කේන්තියෙන් කියලා. ඒ නිසාම නේහ වෙන මොකුත් කතා කරන්න ගියේ නැහැ. කෝ මල්ලි ආවේ නැහැ? එයා වොෂ් කරන් ඒවි අක්කා මොකක්ද අක්කේ කතා කරන්න තියනවා කිය මොකක් හරි ප්‍රශ්නයක් එහෙම නැහනේ. ප්‍රශ්න මොකුත් නෑ චූටි. මල්ලිත් ආව දෙන්කෝ ඊට පස්සේ කතා කරමු. අන්න පුතත් එනවා. අනවස් ඇවිත් සාලෙන් ඉඳගත්තා. දැන් කියන්න අක්කේ
මේකයි ලබන මාසේ මට දින දීලායි තියෙන්නේ නිසා ඒ වෙලාව වෙනකොට මට බැරි වෙයි තාත්තගේ දාන වැඩ බලන්න. ඒකයි ඕගොල්ලෝ එක කතා කරන්න ආවේ. මොනවද කරන්න කියලා. ඒ ගැන අක්කා කිසි බයක් තියාගන්න එපා. අපි ඔක්කොම බලා ගන්න. නේද නේහා? ඔව් අක්කේ අපි බලන්නම්. අපිත් පුළුවන් විදිහට මොකක් හරි කරන්න. එහෙම කමක් නැද්ද? මොකද ප්‍රයිවට් නේ දාලා තියෙන්නේ. ඒ නිසා කොච්චරක් වගේ ඇයිද කියන්න දන්නේ නැහැ. අනේ අක්කේ මොකද්ද මේ කියන්නේ? අපි බලා ගන්නම්. අනික අක්කට මොකක් කරන්න ඕන වෙලාවක මේ මල්ලිට කතා කරන්න අක්කේ. මම අක්කගේ ඕන දෙයකට ඉන්නවා. හරි මල්ලි මං දන්නවා ඒක. අපි ආවේ තාත්තගේ දාන ගැන කතා කරන්න. දැන් ඒ වෙලෙත් හරි හිතට නිදහස් වගේ මගේ. ආහා. තව කතා කර කර ඉන්න මේ තේත් දීලම. හාම්මේ මේ චූටි මොකක් හරි වැඩ කරනවද ගෙදර? නැත්තම් අම්මමද ඔක්කොම කරන්නේ? අනේ මේ මම වැඩ කරනවා හරිද? නේ අම්මා? ඔව් දුව ගෙදර ඉන්න වෙලාවට වැඩ කරනවා. එළම නිකන් ඉන්න මට නිකන් ඉන්න කම්මැලි කරන මම මේ වැඩ කරන්නේ. මට සනීප නැත්තම් ඔක්කොම වැඩ ටික දූ තමයි කරන්නේ. එහෙනම් හොඳයිනේ චූටි. දැක්කනේ අපි හොඳ සිරියාවන්ත ගෑනු ළමයි හරිද? අම්මෝ මරු සිරියාව. නැගිටින්නේ දවල් වෙලා. වැඩට යන්න නැගිටවන්නේ තමාරුවෙන්. හරි ඒ පරණ කතා. මං දැන් එහෙම නෑ හරිද? විස්තර සියල්ල කතා කොට අක්කල පිට වී ගියේ. අනුහස්. ඇයි? ඇයි අනේ දැන් ඔයා මාත් එක්ක කේන්තියෙන් ඉන්න මම මොකද්ද කරේ ඔයාට? මොනවද ඔයා නොකළේ? ඇයි අනේ ඔහොම කියන්නේ මට? වෙන මොනව කියන්නද? මතක තියාගන්න. සමහර දේවල් අතීතේ වුණා නම් ඒව ඉවර කරන් අලුත් ජීවිතයක් පටන් ගන්නදී. ඒ අතීතේ නැවත පැරෙන්නේ නැති වෙන්න ඕන. හොඳ ජීවිතයක් ගත කරන්න නම්. ඒත් ඔයා කරන්නෙම ඒව නැවත මේ වර්තමානට ඇවිත් අපි අවුල් කරනවා වගේ වැඩනේ. මම මොනව කරන්නද අනුහස්? ඇයි ඔයා මාව තේරුම් ගන්නේ නැත්තේ? තේරුම් ගත්ත නිසා ජීවත් වෙන්න පටන් ගත්තේ. ඒත් ඔයා මාව තේරුම් ගත්තද? ඔයාට තේරෙනවද? ඌ ආයෙ අපේ ජීවිතවලට එද්දි මට දැනෙන හැඟීම. මට දැනෙන වේදනාව. ඔයා මා ඌ වෙන අත්තරේ කියන හැඟීම. ඒව මතක් වෙද්දි මට කොහොමද කියලා නිකමටවත් හිතලා බැලුවද? ඒ වේදනාව ඔයාට තේරෙයිද? නෑ කවදාවත් නෑ. අනුහස් නේහගේ උරසින් අල්ලලා ඇහුවේ. නේහට මොනවද කියන්නේ? මොකද්ද කරන්න කියලා කිසි පැහැදීමක් නෑ. නේහා අඬන එක විතරක් කරා. මොකද එයා දන්නේ අනුහස් ඉන්නේ වචන වලින් කියාගන්න බැරි තරම් වේදනාවක් යට කරන් කියලා. නේහට අනුහස්ගේ වචන ආමේ හිතුනේම මං ඇයි මෝඩ වුනේ? ඇයි මෙච්චර මට ආදර කරන මේ හිත රිද්දුවේ කියන හිත හිතාම නේහා අඬන්න විය. කතා කරන්න නේහා කතා කරන්න. මට උත්තර දෙන්න. දැන්වත් මේ ඔක්කොම වහින් ගොඩින් නැතුව කෙලිම විසඳගමු. අනේ අනුහස් මට සම්මා වෙන්න. මං ගොඩක් ඔයාව රිද්දලා. මට ඒක තේරෙනවා. මගේ මහත්තයෝ මට තව ටික කාලයක් දෙන්න. හැමදේම අපි ඉක්මනට විසඳමු. තව කොච්චර කාලද නේහා? මට දැන් මේ කතාව අහලා ඇති වෙලා. අනේ තව ටික කාලයක් ප්ලීස් මම වෙනුවෙන්. අනුහස් මොකුත් නොකිය කාමරේ දොර සද්දට වහගෙන ගියේ. අනේ මම මොනවද කරන්නේ? ඉක්මනට මේ ටික විසඳන්නම් මගේ රත්තරන්. මට තව මාසයක් දෙන්න. ඔක්කොම විසඳන්නම්. අඳගා තිබූ ඔවුන්ගේ මංගල ඡායා රූප දෙස බලා නේහා කියන්න විය. කාලය ඉක්මනින් ගෙවී ගිහින් අද නේහගේ අක්කා හොස්පිටල් ඇඩ්මිට් වෙන දවස. මේ කාලය පුරාවට අනුහස් හරියට ගෙදර ආවේ නැහැ. නේහට ඒක දරා ගන්න අමාරු වුණත් දරාගත්තා. මොකද මේ වෙනස් වීමට තමා වග කීව යුතු නිසා. මොකද සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කර ඔබේ අදහසක් කමෙන්ට් කරගෙන යන්න.